ලග්න හිමි ඔබට කුජමාරුව මොන විදිහේ බලපෑමක්ද උදා කරන්නේ කියන එකයි වෙනස් ලෝකයෙන් අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කුජ ග්‍රහයා මිථුන රාශියට සම්ප්‍රාප්ත වුණාම අගෝස්තු මාසේ 2 වෙනිදා දවසේ සිංහ ලග්න හිමි ඔබට මොකද වෙන්නේ? ඒ ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔබට ලැබීම් සහගතභාවය පෙන්눔 කරනවා. ඉඩකඩම් දීපල වස්තුව ලැබෙන්න තිබ්බනම් අනිවාර්යෙන් මේ වෙලාවේ ඒක ලැබෙන වෙලාවක්. ඒක මතක තියාගන්න. ඒ වගේම තමන්ගේ ඒ ලැබෙන දේවල් රැකගෙන ඉදිරියට යන්න ඔබ වග බලා ගන්න ඕනි නැති වෙන්න නොදී. ඒකත් සිහිය තියාගන්න ඕනි. ඒ වගේම තමයි ආර්ථික දියුණුව සැලසෙන කාල සීමාවක්. විශේෂයෙන් තමන්ගේ ආර්ථිකය ඉහළ තලයකට ගෙන යන්න වාසනා බලමහිමේ ක්‍රියාත්මක වෙන කාලයක්. එතකොට ඔබ හිටියේ සාමාන්‍ය පුංචි රැකියාවක් කරගෙන කියලා අපි උදාහරණයකට ගමුකෝ. ඒ රැකියාවෙන් ලැබෙන වේතනය වැටුප ඔබට යන්තම් ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණා. නමුත් දැන් මේ ග්‍රහ මාරුවත් එක්ක සිද්ධ වෙන සුබ සිද්ධීන් එක්ක ඔබට යම්කිසි පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරගන්න නැත්නම් තවත් අලුත් ආදායම් මාර්ගයකට සම්බන්ධ වෙන්න තව කවුරු හරි එක්ක එකතු වෙලා දෙයක් කරන්න ඉඩකඩක් ලැබෙන කාලපරාසයක් වෙනවා. අන්න ඒ දේවල් වලින් ඔබේ ආර්ථික දියුණුව ඇති කරගන්න පුළුවන්. ඔබ ආර්ථික වශයෙන් දිනනවා. ආර්ථිකය ජයග්‍රහණය කරනවා. අන්න ඒ තත්ත්වය පෙන්වන හින්දායි ඔබේ ආර්ථික දියුණුව ඇති වෙනවා කියලා මෙතෙන්දී පැහැදිලි කරේ. ඒ වගේම කොච්චර හම්බ කරත් හම්බෙන ටික මදි කියන කතාවත් මෙතන ගැප් කරන්න ඕන. මොකද මේ වෙලාව තුල ඔබේ අයවැය පැත්ත පරීක්ෂා කරාම ඔබට රැකියාවල් 10ක් කරලා හම්බ කරත් ලැබෙන මුදල මදි. විය පැහැදම් කරන්න. අමතර ප්‍රශ්න, බාහිර දේවල්, කරදර පීඩා ලෙඩදු ඒ දේවල් එමට ඇති කරන ඔබට නැතත් ඔබේ පවුලේ කෙනෙක් වෙනුවෙන් හෝ. එතකොට ඔබට තමයි ඒවට මූලිකත්වය දෙන්න, ඒවට අවධානය යොමු කරන්න, ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට අන්න ඒ නිසා ඒවයේදී ඔබ සිහි තබා ගන්න ඕනි, කල්පනාවට ගන්න ඕනි හරියට මේ දේවල් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම වැඩ කල්පසු වෙන්න තියෙන කාල සීමාවක්. තමන්ගේ වැඩ කටයුතු තමන් කරගෙන යන ඒවා පසුගාමී වෙන්න, කල්ගත වෙන්න, ප්‍රමාදයකට ලක් වෙන්න ඉඩකඩ තියෙන කාලයක්. එතකොට මේ කල්පසු වෙන ඒවා ප්‍රමාද වෙන ඒවා ඔබට සමහර විටක ඉක්මනින් වෙන්නට අවශ්‍ය වැඩ වෙන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් ලබන සතිය තුල දවස් 7ක් තුල ඔබට සිද්ධ වෙන්න ඕනි ඔබේ ගිණුමට යම් කිසි මුදලක් අපි හිතමුකෝ රුපියල් 40000ක් කියලා මේක වැටිය යුතුමයි. එතකොට ඔබ ණයට දුන් මුදලක් තියෙනවා. ඒ පුද්ගලයාගෙන් මේක වැටෙන්න කාරණා කටයුතු විධිවිධාන සලසලා ඔබ නිශ්ශබ්ද වෙනවා මේක වෙයි කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ දිනේට ඒක වෙන්නේ නැහැ. ඒකෙන් කොටසක්වත් ඒ දින වැටෙන්නේ. අන්න එතකොට ඔබේ වැඩ කල්පසු වෙනවා. ඒක හරහා ඔබ කරගන්න තියාගෙන හිටපු සියලු වැඩ කටයුතු පසුපසට තල්ලු වෙලා යනවා. අන්න ඒ වගේ සිද්ධීන් උදාහරණ ආශ්‍රයෙන් කතා කරන්නේ ඒකම වෙනව නෙමෙයි ඊට සමාන සිද්ධි වෙන්න පුළුවන් කියන එක. එතකොට ඒ වගේ සිද්ධීන් වලට ඉඩකඩක් තියෙනවා සිංහ ලග්න හිමියන්ට. එහෙමනම් ඔබ කළ යුතු වෙන්නේ හැම වෙලාවකම ඔබ කරන වැඩ කටයුතු වලට plan B තියාගන්න එක. අපි plan A අසාර්ථක වුණොත් මම මේ වැඩේ සඳහා මෙන්න මගේ plan B. තව උත්තරයක් දෙවෙනි උත්තරයක් හැම දෙයකටම. ඒක තියාගෙන වැඩ කරනවා නම් ඔබ පරාජයට පත්වන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊළඟට යකඩ යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු වැඩ කරන උදවියට ටිකක් හાર્ඩ් වෘත්තීන් තද ගතියෙන් යුතු වෘත්තීන් මහන්සි වෙලා කරන වැඩ ඒ වයින් යහපත් දේ සිද්ධ වෙනවා. එතකොට ඒ රාජකාරිවල ඒ වෘත්තීය කටයුතු වල නිරත වෙන්න වූ අයට තමන්ගේ කටයුතු යහපත්ව කරගෙන යන්න, ජයග්‍රහණ ලබන්න, වැඩි දියුණුව සලසා ගන්න, අරමුණු බලාපොරොත්තු නිසි විදිහට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි මේ දේවල් වලින් තමන්ගේ ලැබීම සාර්ථක වන නිසා, මේ දේවල් වලින් තමන්ගේ දියුණුව සාර්ථකත්වය ඇතිවන නිසා, ඒ වගේම ජයග්‍රහණ උත්පාදනය වන නිසා, ඒ වගේම තව තවත් තමන්ගේ බලාපොරොත්තු සාධනය කරගන්න පුළුවන් වන නිසා, ඒ වගේම තමන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා, තමන්ගේ වැඩ වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා, හිතේ හයියෙන් හිතේ නොසැලෙන අදිෂ්ඨානයෙන් බොහෝ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වෙන කාල සීමාවක් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔබේ ලග්නයට කුජමාරුව කරුණු කාරණා පෙන්눔 කරන්නේ. අගෝස්තු මාසේ 2 වෙනිදා කුජ ග්‍රහයා මිථුන රාශි ගත වීමෙන් ඔබේ ලග්නයට
ජීවනයේට උදා වන ආනිසංස තමයි කිව්වේ. එතකොට මෙතනදී සුබඵල, මිශ්‍රඵල, ඒ වගේම අසුබ ඵලත් කියවෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඔබ දැනගන්න ඕනේ ඔබේ පුද්ගලික කේන්දරයේ ඔබේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා බලා කියාගෙන උපදේශන සේවාවක් ලබාගෙන ඒව සඳහා මොනවා හරි වත්පිළිවෙත් තමන්ගේ වැඩි දියුණුව පිණිස තමන්ට තව පොඩ්ඩක් හොඳ කරගන්න කොහොමද? තමන්ට තව මේ දෙයට ඇති වෙන්න තියෙනවා නම් බාධකයක් ඒක නැති කරගන්නේ කොහොමද කියලා අහලා කියලා බලලා ඒකට තියෙන පිළියමක් හරි පිළියමක් අහලා දැනගෙන කරගන්න. එතකොට ඒව කරගන්නවා කියන්නේ යම්කිසි විදිහකට තමන්ට සුරක්ෂිතතාවයක්, අපල දෝෂයෙන් ගැලවීමක් නෙමේ ආරක්ෂාවක් ඇති කරගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් මේ සියල්ලම ඔබට වෙනස් ලෝකයේ තුලින් හැමදාමත් නරඹන්නට පුළුවන්. එතකොට මේ හැම වැඩසටහනක්ම පිළිවෙලින් YouTube, Facebook, TikTok මාධ්‍යයන් හරහා ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ ග්‍රහයින්ගේ මාරුවීම් සම්බන්ධයෙන් කතා කරනකොට මේ කුජ ග්‍රහයාගේ මාරුව හරිම විශේෂිතයි. මම ආරම්භයේදීත් සඳහන් කරා යම් පමණකට කුජ කියන්නේ සැර ග්‍රහයෙක්, දැඩි ග්‍රහයෙක්, හිතුවක්කාර ග්‍රහයෙක්. ඒ ග්‍රහයාගේ බලපෑම මිනිසාට ලැබෙනකොට මිනිසාත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වීම තුළ ගැටුම් ඇති වෙනවා, බාධක ඇති වෙනවා, හදිසි අනතුරු ඇක්සිඩන්ට් ඇති වෙනවා. ඒ වගේම රැකියා කටයුතු වල ප්‍රශ්න ඇති වෙනවා, පෞල් ජීවිතවල ගැටලු ඇති වෙනවා. මෙන්න මේ දේවල් සමනය කරගන්න, සමතයකටපත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මේ නරක කාලයකදී, අපල දෝෂ කාලයකදී ඇති වෙන දේවල් ඇති වෙන්නේ නැහැ කියලා කියන හාස්කමක් මෙතුවක් මෙලොව බිහි වෙලා නැහැ. එතකොට මේ ග්‍රහ බලපෑම නිසා ඇතිවන දේ තුල යම් සමනය කර ගැනීමක්, යම් අඩු කර ගැනීමක්, ඒ පීඩාකාරී තත්ත්වය, ඒ රශ්මිය අඩු කරගෙන අඩුවෙන් බලපා ගන්න ක්‍රමයක් මම අර කලින් කීවාක් මෙන් පිළියම් කර ගැනීම හරහා ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් ඕනෑම දෙයකට ජ්‍යොතිෂය තුල පිළියම් තියෙනවා කියලා මම හැමදාම කියනවානේ. එතකොට ඒ පිළියම් කර ගැනීම තුලින් විශේෂයෙන් ආගම දහම පෙරදරිව කරන දේවල් ඉෂ්ට සිද්ධ කර ගැනීම හරහා ඔබට සිතක් ශාන්තියක් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. කවදාවත් හොඳට මතක තියාගන්න අතිරේක යමකුත් එකතු කරනවා අපලයක් කියන දේ හොදලා අයින් කරන්න කොහොමවත් බෑ. ඒ කියන්නේ සර්ව සම්පූර්ණයෙන් නැති කරන්න සක්කරයටවත් බෑ. එතකොට ඒ අපලයට පුළුවන්කම තියෙන්නේ, අපල දෝෂයක් බලපානකොට අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකට අපේ අකුසලයක්, ඒ අකුසල කර්මයක් නේ ගත වෙන්නේ. ඒකට යම් වතාවත් සමුදායක් ඉෂ්ට සිද්ධ කරලා ඒ වතාවත් සමුදාය තුලින් අපිට යම් සහනයක් ළඟා කරගන්න. එතකොට 100% වෙන්න තියෙන දෝෂ සහගත තත්ත්වය අපිට 60%ක් 65ක් දක්වා අඩු කරගන්න පුළුවන් පිළියම් හරියට කරාම. එතකොට අපිට එතෙන්දී යම්කිසි ඔරොත්තු දීමේ ශක්තියක් එතෙන්ට ඇති වෙලා තියෙනවා. ඉතින් හැම අපලයකටමත් එහෙමයි මේ අද දවසේ කතා කරපු ඔබේ ලග්නයට හිමි කුජ මාරුව ගැනත් එසේමයි. ඉතින් ඒ දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනස් ලෝකයේ තුලින් තවත් දවසක හමු වෙනකම් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ අනාගතයක්. ආයිබෝවන්.